ඔබට සුබ දවසක්. මොහොතක් සිතන්න මගින් ඔබ වෙත ගෙන එන දේව වචනයයි මේ. ගීතාවලිය 42 පළවෙනි පදය. මුවා දිය දොළවලට ආශා වන්නාක් මෙන් මගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය. ඔබට මතක ඇති අපි ගායනා කරන පැරණි ගීතිකාවක්. මුවා දිය දොළට ආශා කරන්නාසේ දෙවින්දේ ඔබව සොයයි ආත්මය මාගේ. ඉතා අනර්ග ගීතිකාවක්. නමුත් මේ පදවල ඇත්තේ ගැඹුරු වේදනාවක් මිස සතුටක් නොවේ. මේ පද රචනාව ලියවෙන්නේ දාවිත් රජතුමා අසරණ වුණු අවස්ථාවකදී. ඔබට හිතනවා ඇති රජෙකුට එහෙම වෙන්න පුළුවන්ද කියලා. ඔව්, එහෙම වෙන්න පුළුවන්. ඔබ කුමන තරාතිරමක සිටියත් තනිකම, පාළුව, අධෛර්යමත්කම, බය කියන අඳුරු වලාකුළක් ඔබ පසුපස හඹා එනකොට ඔබ කොහෙ දුවන්නද? දාවිත් දක්ෂ එඬේරෙක්ව සිටියා. ඒ වගේම සබහා ධර්මයට ගොඩක් ප්‍රේම කරන කෙනෙක් හැටියට දාවිත් යමක් තේරුම් ගත්තා. මුවෙක් වැනි අහිංසක සතෙක්ව සතුරා විසින් ලුහු බඳින කල මුවා ජලය සොයමින් දිව යනවා. ජලය සොයාගත් හැකි නම් ජීවයද සොයාගත් හැකි බව ඌ දන්නවා. ඌගේ මුළු සිරුරම ජලය යට සඟවාගෙන ඌගේ නාස්පුඩු පමණක් වතුරට ඉහළින් තබා ගන්නවා. මෙවන විට සතුරට ගොදුරේ සුවඳ මෙන්ම ගොදුර මගහැරී යනවා. දාවිත් තේරුම්ගෙන ගියා. අසරණ අහිංසක මුවෙක් මෙන් ජලය නැමැති දෙවියන් වහන්සේගේ වචනය තුල පමණයි ඔහුට ජීවය සොයාගත හැකි වන්නේ කියා. ස්වාමින්ගේ නාමය බලවත් පෞරකි. අප දිව ගොසින් සැඟවෙන ස්ථානකි. මේක තවත් අලංකාර ගීතිකාවක්. එනම් ප්‍රිය සහෝදර සහෝදරනි, අඳුරු වලාකුළකින් ඔබ වැසී සිටිනවා නම් ඔබට සහනය ලැබෙන එකම තැන දේව වචනය නැමැති ජලය තුලමයි. මක්නිසාද? ස්වාමින්ගේ නාමය බලවත් පෞරකි. ඔබේ සැඟවෙන ස්ථානකි. ඔබට ජේසු පිහිටයි. මම සහෝදර නිවිල්.